අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ බීස්ට් YouTube channel එකෙන් අරගෙන තවත් එක් වීඩියෝ එකක් එක්කයි. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුසියානු සහ යුක්‍රේන යුද්ධය ඇතිවීමට හේතු සහ රුසියාවේ සහ යුක්‍රේනයේ අතීත කතාවන් පිළිබඳවයි. එතකන් අපේ බීස්ට් YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක නිතර බලාගෙන share කරන් යන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි අද දවස් වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. අපි මුලින්ම කතා කරමු යුක්‍රේනයේ අතීතය ගැන. යුක්‍රේනයේ අතීතය ගැන අපි කතා කළොත් එහෙම යුක්‍රේනයේ අතීතයේ භූගෝලීය විද්‍යාව, සංස්කෘතිය සහ නිදහස සඳහා නැවතත් ඇති වූ අරගල මගින් හැඩගන්වන ලද දිගු හා සංකීර්ණ කතාවක්. 988 දී ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමෙන් පසු යුක්‍රේන භාෂාව, නීතිය සහ අනන්‍යතාවයේ අත්විවරණ දැමීමෙන් පසු නැගෙනහිර යුරෝපයේ වඩාත්ම බලගතුම දේශපාලනික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස මතු වූ 913 සියවස්වල කියවුවන් රුස් නම් බලවත් මධ්‍යතන රාජ්‍යය ආරම්භ වෙලා තියෙනවා. අභ්‍යන්තර බෙදීම් සහ මොංගෝලියානු ආක්‍රමණ හේතුවෙන් කියව් රුස්සී පරිහානිය පසු යුක්‍රේන ඉඩම් ලිතුවේනියාවේ මහා අධිපතිවරයා ලෙස හඳුන්වන පෝලන්ත රාජධානියේ සහ පසුව පෝලන්ත ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය විසින් පාලනය කරන ලද තරංකාරී ප්‍රදේශ බවට පත් වූ අතර ඒ සංස්කෘතික හුවමාරුව සහ සමාජ ආතතීන් දෙකම ඉහළට ගෙන ආ කාල පරිච්ඡේදයක්. විශේෂයෙන්ම ඔර්තොඩොක්ස් ජනගහනය සහ කතෝලික පාලකයින් අතර 17 වන සියවසේදී බෝඩන් ක්ලෙම්ටින්කින් නැනි නායකින් යටතේ නොසැක්වරුන්ගේ හැඟීම් ප්‍රතිරෝධය සහ ස්වයං පාලනය සැලකිය යුතු මොහොතක් සනිටුහන් කළ නමුත් අසල්වැසි බලවතුන් සමග ඇති වූ සන්ධාන ක්‍රමයෙන් ස්වයං පාලනය අහිමි වීමට සහ රුසියානු අධිරාජ්‍ය සහ ඔටෝන් හංගේරියානු අධිරාජ්‍ය අතර යුක්‍රේන ඉඩම් බෙදීමට හේතු වෙලා තියෙනවා. අපි අතීතය ගැන යුක්‍රේනයේ සඳහන් කරන ආකාරයට අධිරාජ්‍ය පාලනය යටතේ යුක්‍රේන සංස්කෘතිය සහ භාෂාව බොහෝ විට මර්ධනයට ලක් වූ නමුත් විශේෂයෙන් 19 වන සියවසේදී සාහිත්‍ය අධ්‍යාපනය සහ දේශපාලනය ව්‍යාපාර හරහා ජාතික විඥානය දිගටම වර්ධනය වෙලා තියෙන බව සඳහන් වෙනවා. ඒ වගේම පළවන ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීන්ගේ බිතවැටීම යුක්‍රේනයට නිදහස ප්‍රකාශ කිරීමට කෙටි කාලයක් ඉඩ සැලසූ නමුත් අභ්‍යන්තර බෙදීම් සහ විදේශීය මැදිහත් වීම හේතුවෙන් ඒ සෝවියට් සංගමයේ ඇතුළත් වීමට හේතු වූ අතර 1932-33 හොලොමොඩෝර් සාගතය සහ දැවැන්ත මර්දන ඇතුළුව යුක්‍රේන ඉතිහාසයේ අඳුරනම කාල පරිච්ඡේදයක් ආරම්භ වෙලා තියෙන බව සඳහන් වෙනවා. අපි ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට දෙවන ලෝක යුද්ධයේ තවදුරටත් රට විනාශ කර අතර දැඩි දේශපාලනය සමග කාර්මීකරණය ගෙන දශක ගණනාවක් සෝවියට් පාලනය අනුගමනය කළේය. සෝවියට් සංගමයේ වැටීමෙන් පසු යුක්‍රේනයේ අවසානයේ 1991 දී නිදහස ලබාගත් අතර බාහිර බලවතුන්ගේ ආධිපත්‍යයේ දිගු ඓතිහාසික චක්‍රයක් වසා දැමූ අතර අදටත් එහි ජාතික අනන්‍යතාවය හැඩගන්වා ගැනීමට අඛණ්ඩව කටයුතු කරන රාජ්‍යයක්. අපි රුසියාව දෙසට යොමු වුණොත් එහෙම රුසියාවේ අතීත කතාව ගැන කතා කරොත් රුසියාවේ ආක්‍රමණය යන පුරාවෘත්ත සංක්‍රමණය සහ ස්ලාවික් නෝඩික් සහ බයිසැන්ටියානු බලපෑම් මිශ්‍ර කිරීම වසර දහසකට පෙර නැගෙනහිර යුරෝපයේ වනාන්තර සහ ගංගා ජලාශවලින් මතුවීම මුල් කරගත් කතාවකි. මුල් නැගෙනහිර ස්ලාවික් ගෝත්‍රිකයින් කුෂිකර්මාන්තයේ වෙළඳාම සහ දේශීය සිරිත් විරිත් මත විශ්වාස තබමින් ඩිනිපර්, වොල්ගා සහ ඩෝන් ගංගා දිගේ ජීවත් වූ අතර ස්කැන්ඩිනේවියාවේ වරගිනියානු අපි ඒක වයිකින් කියලා තමයි හඳුන්වන්නේ වෙළඳුන් සහ රණචූරයින් 9 වන සියවසේදී බෝල්ටික් සහ කළු මුහුද අතර ලාභදායී වෙළඳ මාර්ග පාලනය කිරීමට උත්සාහ කරමින් කලාපයට ඇතුළු වෙලා තියෙනවා. ප්‍රාථමික වංශ කතාවලට අනුව රුරික් නම් වරංගියානු නායකයෙකුට 862 දී පවන නොවිගොර්ඩිහි පාලනය කිරීමට ආරාධනා කර අතර සියවස් ගණනාවක් රුසියානු රාජ්‍යතාත්වයේ හැඩගන්වන රාජවංශයක් ස්ථාපිත කරනවා මේකයි. ඔහුගේ අනුප්‍රාතකයින් දකුණට ව්‍යාප්ත වූ අතර කියව් වගනුවර ලෙස කියව් රූස් ආරම්භ කළ අතර ඒ නූතන රුසියාවේ යුක්‍රේනයේ සහ බෙලරුස්හි
දේශපාලන හා සංස්කෘතික තොටිල්ල බවට පත් වූ බලවත් මධ්‍යකාලීන රාජ්‍යයකි. 988 දී මහා ව්ලැඩිමීර් කුමරු බයිසැන්ටියානු අධිරාජ්‍යයෙන් ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි ධර්මයේ පිළිගත් විට නැගී එන රුස් ශිෂ්ටාචාරයේ නැගෙනහිර ඔර්තොඩොක්ස් ඇදහිල්ල සිරිලික් ලිවීම සහ බයිසැන්තියානු දේශපාලන සම්ප්‍රදායන් සමග බැඳ තැබූ විට තීරණාත්මක මොහොතක් උදා විය. රුසියානු අනන්‍යතාවයේ කේන්ද්‍රීය අංකය කලායාගේ ඇවෑමෙන් කියව් රුස් අභ්‍යන්තර ගැටුම් වලින් දුර්වල වී 13 වන සියවසේදී මොංගෝලියානු ආක්‍රමණවලින් විශාල වූ ප්‍රතිවාදී රාජ්‍යයක් ලෙස ඛණ්ඩනය වෙලා තියෙනවා. ඒ සියවස් ගණනාවක් කප්පම් පැනවූ අතර පාලනය නැවත සකස් කරේය. මෙම දුෂ්කරතාවයේ මොස්කව් රාජ්‍ය නැගී ගිය අතර එහි පාලකයන් නසල්වැසි ඉඩම් කෙරෙහි බලය තහවුරු කරමින් මොංගෝලියානු අධිරාජ්‍යයට යටත් වීම සහ ප්‍රතිරෝධයේ දක්ෂ ලෙස සමතුලිත කළා. 1453 දී කොන්ස්ටන්ටිනෝපල් බිඳ වැටීමෙන් පසු මොස්කව් නායකයින් තමන් ඔර්තොඩොක්ස් වාදයේ ආරක්ෂකයින් සහ බයිසැන්තියානු උරුමයේ උරුමකාරයින් ලෙස නිරූපණය කර අතර රුසියාව තුන්වන රෝමය ලෙස යන අදහස පෝෂණය කළා. 15 වන සියවසේ අගභාගයේ වන විට අයිවන් තුන්වන මොංගෝලියානු ආධිපත්‍ය අත්තර රුසියානු ඉඩම් එක්සත් කර රුසියානු රාජ්‍ය අත්තිවාරම් දැමීය. මෙම ආරම්භ කළ කාල පරිච්ඡේදයේ රුසියාවේ කල්පවතින ලක්ෂණ මධ්‍යගත අධිකාරිය ගැඹුරු ආගමික සම්ප්‍රදාය සහ බාහිර තර්ජන වලට එරෙහිව පැවැත්ම මගින් හැඩගන්වන ලද ශක්තිමත් තීරණම පිළිබඳ හැඟීමක් ලෝක ඉතිහාසයට ගැඹුරින් බලපෑම් කරන විශාල අධිරාජ්‍යයක නැගීම සඳහා වේදිකාවක් සපයයි. එහෙනම් අපි කතා කරමු රුසියානු යුක්‍රේන යුද්ධය. දැන් ඇති වෙලා වසර 4කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. අපි දැන් කතා බලමු මේ රුසියානු යුක්‍රේන යුද්ධය ඇතිවීමට බලපෑ හේතුන් සහ එහි මේ වන විට ඇති වී ඇති තත්ත්වය අනුව උන්ට ඇති වී ඇති ප්‍රශ්නයන් සහ පියවරන් ගැන. රුසියානු යුක්‍රේන යුද්ධයේ ප්‍රධාන වශයෙන් මුල් බැස ඇත්තේ යුක්‍රේනයේ තමන්ගේම දේශපාලන හා ආර්ථික අනාගතය තෝරා ගනිමින් ස්වාධීන සහ ස්වෛරීය ජාතියක් ලෙස සිටීමට දරන උත්සාහය තුළයි. 1991 දී සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසුව යුක්‍රේනයේ වෙනම රාජ්‍යයක් ලෙස මතු වූ නමුත් රුසියාව එහි ඓතිහාසික උපාය මාර්ගයේ බලපෑම් ශ්‍රේෂ්ඨයේ කොටසක් ලෙස සැලකලා තියෙනවා. යුරෝපීය සංගමය සහ නේටෝ වැනි බටහිර ආයතන සමග පෙළ ගැසීමට යුක්‍රේනයේ වැඩෙන ආශාව මොස්කව් විසින් එහි කලාපීය බලය ආරක්ෂාව සහ අනන්‍යතාවයට තර්ජනයක් ලෙස සලකනු ලබලා තියෙනවා. ඓතිහාසිකව යුක්‍රේනයේ සහ රුසියාවේ සියස් ගණනාවක් පුරා විහිදෙන ගැඹුරු සංස්කෘතිය හා දේශපාලන සම්බන්ධතා බෙදා ගනී. විශේෂයෙන් කියව් රුස් යුගය සහ රුසියානු අධිරාජ්‍ය සහ සෝවියට් සංගමයේ යටතේ පසුකාලීනව කාල පරිච්ඡේදය දක්වා සෝවියට් පාලනය අතරතුර යුක්‍රේන ආර්ථික හා මිලිටරිමය වශයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. යුක්‍රේනයේ නිදහස ලබාගත් විට රුසියාව එය රාජ්‍යතාන්ත්‍රිකත්වයේ පිළිගත් නමුත් ඒ ඉතිහාසයට සහ ආරක්ෂාවට තීරණාත්මකව සැලකූ භූමියක් මත පාලනය අහිමි වීම පිළිගැනීමට ඔවුන් අරගල කරලා තියෙනවා. තවද 2013-2014 දී යුරෝඩෙන් විරෝධතා අතරතුර ආතතීන් තියුණු ලෙස උත්සන්න වූ අතර යුක්‍රේනයේ රුසියානු හිතවාදී ජනාධිපතිවරයා යුරෝපා සංගමය සමග සම්බන්ධතා ශක්තිමත් කර ගිවිසුමක් අත්සන් කිරීමට ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එය විශාල ලෙස පැතිරිලා ගිහිලා තියෙනවා ඒ ප්‍රශ්නේ. ඒ වගේම මහජන විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයා රටින් පලා ගොස් නව බටහිර හිතවාදී රාජ්‍යයක් බලයට පත් විය. රුසියාව මෙම සිදුවීම් බටහිර සහායලත් කුමන්ත්‍රණයක් ලෙස සැලකුව අතර ක්‍රීමියාව ඈඳා ගැනීමෙන් සහ නැගෙනහිර යුක්‍රේනයේ බෙදුම්වාදී ව්‍යාපාරවලට සහාය දීමට ප්‍රතිචාර දැක්වූ අතර ඩොන්බාස් කලාපයේ වසර ගණනාවක් ගැටුම් ඇති කරලා තියෙනවා මෙම ප්‍රතිචාරයන් සහ මෙම ක්‍රියාකලාපය. යුද්ධයේ පිටිපස ඇති තවත් ප්‍රධාන සාධකයක් වන්නේ නේටෝවේ නැගෙනහිර දෙසට ව්‍යාප්තියට රුසියාවේ දැඩි විරෝධතාවයයි. 1990 ගණන් වල සිට නේටෝව රුසියාවේ දේශ සීමාව වෙත පණිවිඩ වී ඇති අතර සන්ධානයේ සමග යුක්‍රේනයේ වර්ධනය වන සහයෝගීතාවයේ රුසියානු හමුදා වටලෑම් පිළිබඳ බිය තීව්‍ර කරලා තියෙනවා. යුක්‍රේනයේ කිසිවෙටකත් නේටෝව සම්බන්ධ නොවන බවට රුසියාව සහතික
ඉල්ලා සිටියද යුක්‍රේනයේ සහ එහි බටහිර සහචරකයින් විසින් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලද අතර අර්බුදය තවදුරටත් ගැඹුරු බව සඳහන් කරලා තියෙනවා. තවද 2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්‍රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කර අතර ඒ ගැටුම් නාටකකාර තීව්‍රතාවයක් සනිටුහන් කළේය. රුසියාව රුසියානු භාෂාව කතා කරන ජනගහනය ආරක්ෂා කරගත් බවත් එහි ආරක්ෂාව ආරක්ෂා කරන බවට පවසමින් ආක්‍රමණය සාධාරණීකරණය කර අතර යුක්‍රේනය සහ ජෝර්දානය පුරවාගෙන බොහෝ දෙනෙක් මෙම ක්‍රියාව නීති විරෝධී ආක්‍රමණයක් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දුටුහ. එතැන් සිට යුද්ධයේ දැවැන්ත මිනිස් දුක් වේදනා ඇති කර ඇති අතර ගෝලීය දේශපාලනයේ නැවතත් හැඩගන්වා ඇති අතර නූතන යුරෝපයේ ජාතික ස්වෛරීභාවය මහා බලපෑම අතර අලගරේ යැමීම නිසා ඉස්මතු වෙනවා. එහෙනම් මේ වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියට ස්තුතියි. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් බීස්ට් YouTube channel එකෙන් හම්බෙමු. එතකන් අපේ බීස්ට් YouTube channel එක subscribe කරලා වීඩියෝ එක ඉතින් බලගෙන share කරලා මේ වීඩියෝ එක like එකක් දාලා ඔයගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් අපේ comment bar එක යටින් comment එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් goodbye.